තෙරුවන් සරණයි. තථාගත පරම්මරණ සූත්‍රයේදී මෙන්න මේ විදියට කාශ්‍යප මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ අතර සාකච්ඡාවක් සිද්ධ වෙනවා. දැන් අද සමාජයේ ගත්තම බහුල වශයෙන් තියෙන කතා කරන දෙයන්නේ මේ රහතන් වහන්සේලා ගැන සෙවීම. රහතන් වහන්සේ මොන විදියද? රහතන් වහන්සේ මොන විදියද යන්නේ? එතකොට කතා කරන්නේ මොන විදියද? වාඩි වෙලා ඉන්නේ මොන විදියද? එතකොට රහතන් වහන්සේ මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ කියලා කියනවා. තවත් කට්ටියක් කියනවා ඉපදෙනවා කියලා. තව කට්ටියක් කියනවා හිස් දෙයක් කියලා. ඒ වගේ විවිධ මිත්‍යා දෘෂ්ටික මත තියෙනවානේ. රහතන් වහන්සේ මරණ පස්සේ ඉපදෙනවා කියලා කිව්වත් ඉපදෙන්නේ නැහැ කියලා කිව්වන් ඒ දෙකම මිත්‍යා දෘෂ්ටිකයි. එය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කවදා හරි සෝවාන් ඵලයට එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණ දවසට. ඉතින් එහෙම නැතුව පෘථජන ස්වභාවයේ ඉඳගෙන සම්මාදිට්ඨියටවත් එන්නේ නැතුව ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේ දකින්න බෑ. පැහැදිලිද? මොකද මේ කාරණාව අහන විදිය හොඳට කල්පනා කරන්නකො. මෙතනදී අහනවා සරියුත් මහරහතන් වහන්සේ අහනවා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද කියලා. එතෙන්දී පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කරලා නැහැ. නැවතත් අහනවා රහතන් වහන්සේ මරණින් මත්තේ නැද්ද කියලා. ඒ කියන්නේ ඉපදෙන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. ඉන්නවාද ඉපදෙනවාද ඉපදෙන්නේ නැද්ද කියලා නහන්නේ. සාමාන්‍ය සමාජයේ කතා කරන විදියට නේද? ඉන්නවද නැද්ද අහන්නේ ඒකනේ. එතකොට ඒ ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. ඊගාවට නැවතත් අහනවා රහතන් වහන්සේ මරණින් මත්තේ නැතයිද ඉන්නවද නැද්ද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා නැහැ. එහෙනම් ප්‍රියායුෂ්මත් කාශ්‍යප රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ නැද්ද නැත්තේ නැද්ද කියලා නැවතත් තවත් ප්‍රශ්නයක් අහනවා. එතෙන්දිත් කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ ගැන දේශනා කරලා නැහැ. ඒ ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා නැත්තේ ඇයි? දැන් මේ කාරණාව බුදුහාමුදුරුවන්ගෙන්වත් අහන්නේ නැත්තේ කිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ වගේ ගොඩාක් වෙලාවට මේ වගේ හිස් අදහස් වලට ප්‍රයෝජන නොදෙන නිසා වෙන්න ඇති. මේ රහතන් වහන්සේලා දෙන්න අතර මේ සාකච්ඡාව සිද්ධ වෙන එක සූත්‍රයකට නගලා තියෙන්නේ. මොකද මිනිස්සුන්ට අනාගතයේදී සහ ඒ කාලයේදී අවශ්‍ය